මෙයා තමයි අපිට විද්‍යාව උගන්වන්නේ. ඒ උඹලා දැන් දෙන්නේ. අහෝ එකට පටන් ගන්නවා කිව්වේ. 1:05 වෙලාව. යකෝ වෙලාවට එන්න දැනගන්න ඕනේ කියද්දි. මිනිහාට එකවත් පරක් වෙන්න හොඳ නැහැ. යකෝ අද තියෙන පාඩම බලන්න මේ. මොකද්ද පාඩම? ජීව විද්‍යාව. ජීව විද්‍යාව ජෛව ලෝකය. උඹලා දැන් දැකෝ එන්නේ. බලන්න මං කීයද එන්නේ කිව්වේ දැන් ඔය පාඩම පැය දෙකක් යනවනේ. දැන් උඹලා අද මං යවන්නේ පාඩම ඉවරෙන් යවන්නේ. 3:00 වෙනකම් ඔය ඉන්නේ ඔය නේද කො? කො අනිත් එකකෝ? කො අර මාළෙක් දාන් ඉන්නේ? අර ඇට මාළ දාන් ඉන්නේ කවුද? ඌ තව ටිකකින් මිනිස් අර ඉඳන්නේ නැහැ. ඌ ජිල් බෝල ගගා හිටියා. ජිල් බෝල? ඔව්. ඒකයිනේ. යවන්න අද පාඩම වෙන එකෙක්වත්. මේ ඉන්නේ සංසික මූ හිතන් ඉන්නේ මූ වෙන මැරයා කියලා. මම ඔන්නතනින් ඉඳ ගන්නනේ කට්ටියම දැන් කරක් වෙනවා පටන් ගන්න පන්තියේ. නාරු වෙනස් ඉවර ජිල් බෝල ගහලා ඉවරයි. ඔය වරෙන් පුටුවක් කරා. විතර පුටුවක් කොහෙන්ද? ඒක නෑ උඹ දිමින් දෙක. ඒක අසාධාරණයි. උඹ නෑනේ. කට්ටිය යන්න පාඩම ජෛව ලෝකය. ජීව විද්‍යාව පැත්තේ යන්න ඈ. ජීව විද්‍යාව පැත්තේ 13 වෙනි පාඩම. ඔතන දාන ඉඩකුත් නැහැ නේ මේ. මේ ඉන්නේ බුද්ධිසුම් මෙව අපේ පන්තියේ බුද්ධිමතා. සර් අමතක වුණා විශේෂ බාලේ ගෙදර වැඩ දුන්නේ. මතක් කරානේ මේ මුල සාපයක් මන් ගාපන්න උඩ. විහන්සි මේකේ ෆිල්ම් ගැන කල්පනා කරන එක විතරයි කරන්නේ. पास है मेरे पास විහන්සි मेरा විහන්සි අසෝ නෑ මොකද මොන ලෝකෙටද ගියේ? අද නම් සමාව දෙන්නේ නැහැ. හැමදාම මොහොමනේ. දැන් බෝඩ් එකේ ලියන්න. මම ආයෙ කල්පනා කරන්නේ නැහැ කියලා. ඔලියාන අනුමතුරුකාව ජීවීන් ඒ කවුද බිස්කට් කන්නේ? බිස්කට් කන ගන්න හිටපන්. කවුද හොද? සර් මේ මූ තමයි කෑවේ. මේ තාමත් කටේ. නැගිරපන්. හොඳයි. නැගිරපන් මොකද? මේ තියෙන බිස්කට් පැකට් එකක් තියෙනවා ගැම්මට. නැගිරපන්. කෑවනේ. අපි දෙන්න. ඔබද කන්නේ? මං හිතුව ඔබ වෙන්නේ නැති කන්නේ නැත්තේ කියලා. මෙහෙවර. මේ ඉන්නේ සෙනල් මුට හැමතිස්සෙම නිින්ද යනවා. මුනිදි අපි චට දෙමුද? ඒ බවන් අන්න අපිට චැලෙන්ජ් එකක් දෙනවලු ඈ.
මේනේ පවන් මුට හැමතිස්සෙම වාත පිට වෙනවා. ඉපාර මොකද දමුසක් දැක්කද? ඒ වර්ණ නිකන් ගියා වගේ. ඔයා කලින් කිව්වා වගේ මූ හෙන මැරයා. මූ මොකක් හරි වැරද්දක් කළා සර්ගෙන් බේරෙන්න සින්දුවක් කියන එකයි කරන්නේ. මූ යකෝ බලපංගෝ. ලොකදා අනේ සර් ඒ ගාන යන්න. සරද මම ඇවිලා වුණත් ටිකක් බබය බයලා අල්ලපු කරුම කාරණාව ඔයාලගේ නමට ගහපු ලිස්ට් කෙර මම හිතුවේ සාට හිතෙනව කියලා ඇයි බබා මේක කරේ කියලා කෙලින්ම කිව්වොත් හරි සර්මගේ බ්‍රේන් එක ඔෆ්ලයින් ගිය පුංචි වෙලාවක සර සමා වෙන්නකෝ මම හිතුවේ නෑ දුක දෙනව කියලා හරියටම සර්රේ කොන්දාරියක් වැඩි වුණා වැඩේ කරන වෙලාව ඒත් අදින් පස්සේ මම ප්‍රොමිස් කොහොමත් හරියට වගේ බිහේව් වෙන්න කර අතුරකින් කෙනා එකකුනොත් ප්ලීස් ඉග්නෝර් කරවා මගේ බෑග් එකේ බුක් වල තිබ්බේ කැමරාවේ බැටරි එක පුරවන්න දැන් ඔයා දන්නේ නැති දේ තින්දු වෙන්න හෙමින් කොහොම හරි වීරයෙක් වෙන්න සර්රෝයා කූල් දරුවෝ ෆූල් sometimes brain goes loading 2% ඒත් මම හිතන්නේ ඉස්සරහට ඉගෙන ගන්න එකට full commitment සර සමා වෙන්නකෝ මගේ CPU එක පැන්න වෙලාවක හෙනම කනගාටුයි මම අප්ඩේට් එක ගාගෙන එන්නම නිත්‍යවසා ඔය කියන හැටි මම ෆලෝ කරනවා සර් ප්ලීස් මේක ෆන්නි එකක් විතරයි ස්ටයිල් එක තා පොලිටික මම මේ පාඩම බුරුණයි කියන කිව්ව නේද? මේ පාඩම කරන්න මම කියන්නේ කිව්වේ. ගෙනව කට්ටිය යනවා දෙන්න බලන්න. ආසන කෝ? ආසන පැතියෝ කොහොමද? ඒ බැතනයි කියලා. කම්මේ පාළුවේ උන්නා ඇතෙන පාඩුවේ දිලාගන්නේ මමයි නුඹ මනේ කම්මේ පාළුවේ උන්නා ඇතෙන පාඩුවේ දිලාගන්නේ මමයි නුඹ මනේ